අද අපි එකතු වෙලා ඉන්නේ උසස් පෙළ භෞතික විද්‍යාදේශක දේශාන් වික්‍රමාරච්චි සර් එක්ක. අයිබෝන් සර්. අයිබෝන් ගිවින්දි. ඉතින් සර් මේ දවස්වල වැඩ කටයුතු කොහොමද? මේ දවස්වල ගිවින්දි අපි පටන් අරන් තියෙනවා 2028 අපේ A level batch එක. ඒත් එක්කම අපි අලුත් නගරයකට move වෙලා තියෙනවා. කොටිකාවත්ත සිප්ලීම ආයතනයේ. මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ සිප්ලීම ආයතනයේ ආයතන ප්‍රධානී නිශාන්ත පින්තු සර් සහ එතුමාගේ බිරිඳ සහ අපේ උමිදු ජයවීර කම්බයින් මැත් සර්ව විශේෂයෙන් මතක් කරන්න ඕනේ මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳ. ඒත් එක්කම අපේ 26 බැච් එක ගැන කතා කරොත් ඒ කියන්නේ මේ පාර A level වලට යන බැච් එක ඒ බැච් එකේ වැඩ කටයුතු අපි almost done. ඒ කියන්නේ මේ විදිහ ඔක්කොම ඉවර කරලා සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් ඔහොම තමයි වැඩ කටයුතු මේ විදිහ සිද්ධ වෙගෙන යන්නේ. මුලින්ම අපිට කියන්න සර් ඉංජිනේර කෙනෙක් වෙනවට වඩා ගුරුවරයෙක් කියන තැනට අවධානය දුන්නේ ඇයි? අපි එතනින් කතාබහ ආරම්භ කරමු. හරි. ඒක මෙහෙමයි. මගේ ටැග්ලයින් එකක් තිබ්බා ඉගැන්වීමට උපන්නෙමි කියලා. මම විශ්වාස කරනවා ඕනෙම මිනිස්සෙක් මේ ලෝකෙට එන්නේ මොකක් හරි ටැලන්ට් එකක් එක්ක. එක ටැලන්ට් එකක් හෝ කීපයක් එක්ක. හරි. එතකොට මට පෞද්ගලිකව මම විශ්වාස කරනවා මම A levels කරන කාලේ මට එකපාර හදාගන්න බැරි වෙච්ච ගානක් මගේ දරුවෙක් එකපාර හදාගරිද්දී මට පුදුමාකාර තෘප්තියක් දැනෙනවා. හරි. ඒ වගේම මට කරන්න බැරි වෙච්ච දේවල් සහ මම කරපු දේවල් එයාලා මට වඩා හොඳට කරද්දී මට ලොකු තෘප්තියක් දැනෙනවා. මං හිතනවා ඉංජිනේර කෙනෙක් වෙලා ගන්න තෘප්තියට වඩා ලොකු තෘප්තියක් මං දරුවන්ට විෂය උගන්වලා ගන්නවා. ඉතින් ඒක තමයි ප්‍රධානම හේතුව මං ගුරුවරයෙක් වෙන්න ඉංජිනේරු වෘත්තියට අවධානය නොදී ගුරුවරයෙක් වෙන්න ප්‍රධානම හේතුව ඒක තමයි. සර් මට කියන්න O level වලින් A level වලට ළමෙක් එනකොට මුලින්ම මුහුණ දෙන්න වෙන අභියෝග මොකක්ද? අභියෝග රාශියක් තියෙනවා. පළවෙනි අභියෝගය තමයි අපි දැන් 6 වසරෙන් 7 වසරට එනවා 8 වසරෙන් 9ට එනවා 10 වසරෙන් 11ට එනවා වගේ 11න් 12ට එනවා කියලා කියන්නේ එක පන්තියක් උඩට එනවා කියන එක නෙමෙයි. ඔව්. මේක හරියට අපි හිතන පඩි පෙළක් කියලා. සමාන පඩි නැගගෙන ඇවිල්ලා එක තැනකදී අර සාමාන්‍ය පඩියේ ගැප් එක වගේ 10 ගුණයක් විතර ලොකු ගැප් එකක් තියෙන පඩියක් නගින්න තියෙනවා. මේකත් එක්ක මේ විශේෂ සංකීර්ණ බව සහ මේ ළමයි විශේෂයෙන්ම සයන්ස් කරනකොට මේ ළමයි තරඟ කරන්නේ මේ එයාලා වගේම දක්ෂ සෙට් එකක් එක්ක. එතකොට මේ කියන අභියෝගයට මුහුණ දෙන එක තමයි පළවෙනි ගැටලුව. ඔතනයි ප්‍රධාන ගැටලුව. මීට අමතරව දේශපාලනික සහ සමාජීය වටපිටාව බලපාන්න පුළුවන් ළමෙක්. දරුවෙක් A level විශේෂයෙන්ම විද්‍යා විෂය ධාරාවට ආවහම මේ කියන තත්වයට මුහුණ දෙන්නේ කොහොමද? ඒ කියන්නේ පොඩි පන්තිවලදී හොඳ ලකුණු අතර ඉඳලා මේ විද්‍යා විෂය ධාරාවට ආවට පස්සේ ලකුණු ඩ්‍රොප් වෙනවා. ලකුණු ඩ්‍රොප් වෙනවා. ඔව්. එහෙමයි. පළවෙනිදම අපි තේරුම් ගන්න ඕනේ අර පඩි පෙළේ කතාව. මේ පඩිය ගොඩක් උස පඩියක්. ඔව්. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි දරුවා ඒක ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඔව්. තුන්වෙනි කාරණාව තමයි දරුවා තරඟ කරන්නේ තමන් වගේම දක්ෂ පිරිසක් එක්ක තමයි මේ විද්‍යා විෂයදී. අපි කලා විෂය ගත්තොත් ඒ කලා විෂයන් වලට දක්ෂ කොටසක් එක්ක තමයි තරඟ කරන්නේ. ඒකට ස්පෙસિෆයික් වෙච්ච පිරිසක් එක්ක තමයි තරඟ කරන්නේ. එතකොට ඔය වගේ දෙයක් වෙන එක සාමාන්‍යයි සහ එයා ඒක ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඊළඟට එයා කරන්න ඕනේ එයාගේ එෆර්ට් එක වැඩි කරන එක. එෆර්ට් එක වැඩි කරලා අපිට පුළුවන් මේ වැඩි ප්‍රතිඵලයක් ගන්න. මේ ළමයා නවත්තන්න ඕනේ එයාව අනිත් අයත් එක්ක සංසන්දනය කරන එක. හරි. ඒ වුණාම ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද අපි දේවල් සංසන්දනය කරන්න ඕනේ Tamanට සාපේක්ෂව. අනුන්ට සාපේක්ෂව නෙමෙයි. අපි හැමෝටම තියෙන්නේ මේ ස්පෙસિෆයික් වෙච්ච ටයිම් ස්පේස් එකක්. එතකොට තමන්ගේ ප්‍රෝග්‍රස් එක බලමින් දවස ඊයේ දවසට වඩා මං අද කොච්චරක් දියුණු වුණාද? අදට වඩා මං හෙට කොච්චරක් දියුණු වෙනවද? තව මාසෙකින් මං කොතනද ඉන්නේ? අවුරුද්දක් ඉවර වෙද්දි අවුරුදු දෙකමාරක් ඉවර වෙද්දි මං කොතනද ඉන්නේ කියන එක මොනිටර් කරා නම් හිමින් ඔය කියන ප්‍රශ්නෙට මේ ඔය කියන පීඩනේ දරුවට දරා ගන්න පුළුවන්. මැනේජබල් තැනකට එනවා. හරි සර්. ඒත් ළමේ O level වල ඉඳන් A level වලට ආවහම එන බාහිර පීඩනේ කොහොමද වළක්වා ගන්න? දැන් බාහිර පීඩනය කියන එක අපිට කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. එකක් තමයි තමන්ගේ ගෙදරින් එන පීඩනය සහ ගෙදරින් එළියෙන් එන පීඩනය. පළවෙනි එක ගෙදරක් විදිහට ළමයාට ඒ සුරක්ෂිතභාවය දෙමව්පියන් සහ ඒ නිවසියන් ලබා දෙන්න ඕනේ. ඒක පළවෙනි එක. හරි. හැබැයි එළියෙන් බාහිර සමාජයෙන් එන පීඩනය අපිට කන්ට්‍රෝල් කරන්න බැහැනේ. ඕකට භෞතික විද්‍යාවෙන් මම පොඩි උදාහරණයක් කියන්නද? ලස්සන උදාහරණයක්. මෙන්න මෙහෙම. ඔයාලට මතකද සමීකරණයක් තියෙනවා පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵල. බලය වෙනස් කර නියතයි. හරි. කියන්නේ බාහිරින් එන බලපෑම තමයි බලය කියන්නේ. හැබැයි ඔයාගේ කැපැසිටි එක ඔයාගේ දරා ගැනීම වැඩි කරොත් අපි හිතමු වර්ගඵලය වැඩි වෙනකොට මොකද වෙන්නේ? බලය වර්ගඵලයෙන් බෙදිලා එනකොට වර්ගඵලය කියන සාධකයේ වැඩි වෙනකොට පීඩනය කියන සාධකය අඩු වෙනවා. අන්න ඒ වගේ ඔයාට එන
පීඩනය දරාගන්න බැයින ඔයා කරන්න ඕනේ ඔයාගේ දරාගැනීමේ හැකියාව දරාගැනීමේ ශක්තිය වැඩි කරගන්නේ ඒකත් එක්ක මේ පීඩනයට රොත්තෙන්ට පුළුවන්තුකම හැදෙනවා මට හිතන විදිහට මීට අමතර සමාජයෙන් එන ප්‍රශ්නයක් තමයි ආදර සම්බන්ධතා සහ සෝෂල් මීඩියා එඩික්ෂන් කියන එක. එතකොට අවුරුදු 15ක් 16ක් වෙනකොට ඔය ආදරය කියන සිහඟීම් පහළ වෙන එක ඉතා නිරෝගී පුද්ගලයෙකුට ඉතා සාමාන්‍ය තත්ත්වයක්. හරි. ඒක ඉතාම සාමාන්‍ය දෙයක්. හැබැයි සර් ගුරුවරු දෙමව්පියෝ කියනවනේ ඉගෙන ගන්න කාලේ ආදර සම්බන්ධතාවය පවත්වන්න එපා කියලා. මේ දෙකෙන් කොහොමද මේ දෙක මැනේජ් කරගන්නේ? පළවෙනි එක අපි ආදර සම්බන්ධතා කරන ගමුකෝ. එතකොට පාසල් කාලේදී ආදර සම්බන්ධතා තිබ්බ බොහෝ දෙනෙක් අපේ වයසෙත් ඉඳලා තියෙනවා. හැබැයි ඔය කියන සම්බන්ධතා බොහොමයක් විවාහය දක්වාම ගියේ නෑ. එතකොට ආදර සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ විවාහය දක්වාම යන්න කියලා මම කියන්නේ. හැබැයි හිතන්න අපි කලින් දන්නේ නෑ මේ සම්බන්ධතාවය නිසා අපිට මොන වගේ බලපෑමක් ඇති වෙයිද කියලා. සමහර හිතකර බලපෑම් වෙච්ච අවස්ථා තියෙනවා. දෙන්නම මෙඩිකල් කොලෙජ් ගිය අවස්ථා තියෙනවා. දෙන්නම ඉන්ජිනියරින් ෆැකල්ටි ගිය අවස්ථා තියෙනවා. ඒවා හරිම රෙයා. හැබැයි මේ කොච්චර වුණත් අපිට දාන්න තියෙන මේ A level අවුරුදු කීපෙදී දාන්න තියෙන එෆර්ට් එක යම් ප්‍රමාණයකට මේ දේවල් එක්ක අඩු වෙනවා. ඒ උදාහරණයකට හිතන්න අපි A සාමාර්ථයක් ගන්න හිටිය ළමයා C සාමාර්ථයක් ගන්නවා. දැන් මේක ගැටලුවක් වෙන්නේ නැහැ බටහිර රටකදී. මොකද ඒ ළමයාට ඕනේ තරම් අවස්ථා තියෙනවා Tamanට ඕනේ විෂය ධාරාවක් හදාරන්න. අපේ වගේ රටක පෞද්ගලිකංශයේ තියෙන අවස්ථා ප්‍රමාණය සීමිතයි සහ ඒවා ගුණාත්මක භාවය පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් අපේ රටක ඊළඟ ගැටලුව තමයි දැන් මේ ළමයා මොකක් හරි දෙයකදී මේ අවුරුදු දෙක තුන අවුට් ගියා කියලා හිතන්න මේ ප්‍රශ්නෙත් එක්ක මෙයාට ආයේ රිකවර් වෙලා ආයේ මේ පාත් එකට එන්න තියෙන පාරවල් ගාන මේ අඩුයි ගොඩක් අඩුයි. එතකොට දැන් බටහිර රටක ওই ප්‍රශ්නේ නැහැ. ඒ හින්දා ඒ රටවල අවුරුදු 14න් 15 ප්‍රේම සම්බන්ධතා පවත්වනවා. එතකොට ගුරුවරු විදිහට අපිවත් වැඩිහිටියෝ විදිහට ඔයගොල්ලන්වත් කවුරුත් ළමයින්ව දිරිමත් කරන්නේ නැහැ මේ අවුරුදු කීපෙදී ප්‍රේම සම්බන්ධතා වලට. හැබැයි අර කොච්චර වුණත් මෙයාලා හොරෙන් මේ දේවල් කරගෙන යනවා. එතකොට අර අපි එපා කියනවා එයා හොරෙන් කරනවා. එතකොට මේක යම් කිසි තැනකට මධ්‍යස්ථ තැනකට ඇවිල්ලා නවතිනවා. ඒකත් එක්ක මේක මැනේජ් කරගන්න පුළුවන් තැනකට ගුරුවරු සහ දෙමව්පියෝ මේ විදිහ අරගෙන තියෙනවා මේක. ඉතින් ඕක තමයි මේ ආදර සම්බන්ධතා ගැන සෝෂල් මීඩියා ගැන කිව්වොත් ඕකට මේ ඇමරිකානු ආදිවාසීන්ගේ කියමනක් තියෙනවා මෙන්න මෙහෙම. අපේ ඇඟේ වෘකයෝ දෙන්නෙක් ඉන්නවා. එක වෘකයෙක් තමයි කම්මැලිකම, ශනික ආසාවල් සහ ඔන්න ඔය කියන විදිහේ වෘකයෙක්. අනික් වෘකයා තමයි අභියෝග ජය ගන්න කියන තියෙන එනර්ජි එක, ඩිසිප්ලින් ඔන්න ඔය විදිහට අපිට ඕක වෘකයෝ දෙන්න දාන්න පුළුවන්. එතකොට ඔය වෘකයෝ දෙන්නගේ ඇතුලේ ෆයිට් එකක් තියෙනවා. එතකොට කොයි වෘකයටද ඔයා කෑම දාන්නේ කියන එක මත තීරණය වෙනවා මොන වෘකයද ජයග්‍රහණය කරන්න කියන්නේ. එතකොට ඔයා අතේ තමයි තියෙන්නේ ඔයා මොන සිතුවිල්ලටද මොන හැඟීමටද ඉඩ දෙන්නේ කියලා. ඔයාට ඉන්න තාවකාලික සතුට වෙනුවෙන් දරුවා යනවද සෝෂල් මීඩියා වල ඒ දේවල් වලට. හැබැයි ඒ ඩොපමින් අපි හිතන ඩොපමින් ස්පයික්ස් නේ ගන්නෙ. ඔව්. එතකොට ඒ තාවකාලික සතුට වෙනුවෙන් ඒ දේවල් කරනවද නැත්නම් අනාගතයේ ලැබෙන මහා විශාල දෙයක් වෙනුවෙන් ඒ තාවකාලික සතුට කැප කරනවද කියන එක දරුවා අතේ තමයි තියෙන්නේ. ඉතින් ඔය ටික තමයි ආදරය සහ සමාජ මාධ්‍ය ගැන කියන්නේ. මොකද සමාජ මාධ්‍ය වලින් අයින් වෙලා අපිට මේ යුගයේදී වැඩ කරන්න බෑ. අපේ ක්ලාස් ප්‍රවර්ධනය වෙන්නේ එතකොට සෝෂල් මීඩියා අපි ටෙලිග්‍රෑම් WhatsApp හරහා මේ තියෙන සියලු සමාජ මාධ්‍යත් එක්ක දරුවා ඉන්න ඕනේ. හැබැයි ඒ දේ කළමනාකරණය කිරීමට ඇති හැකියාව තමයි සීමා සහිතව කළමනාකරණය කිරීමට ඇති හැකියාව තමයි වටින්නේ. එතකොට සර් මේ A level කරන කාලය තුල දෙමව්පියන්ගේ පැත්තෙන් මොනවද දරුවන්ට වෙන්න ඕන යුතුයකම්? මෙහෙමයි දෙමව්පියන්ගේ පැත්තෙන් කියන්නේ මෙහෙමයි. දැන් ළමයා උසස් පෙළට එනවත් එක්කම අර පොඩි කාලේ ඉතා හොඳට පන්තියේ ලකුණු ගනිමින් perform කරමින් හිටිය දරුවා එකපාර කඩා වැටීමකට ලක් වෙන්න පුළුවන්. පුළුවන් නෙවෙයි බොහෝ අවස්ථාවලදී ඒක සිද්ධ වෙනවා. ඒකත් එක්ක ළමයාට expectations බලාපොරොත්තු ගිලිහීමත් එක්ක ළමයා පොඩ්ඩක් ගෙදරදී ආවේගශීලී වෙන්න පුළුවන්. අන්න එහෙම ළමයා පොඩ්ඩක් වෙනස් විදිහකට රියැක්ට් කරන්න පුළුවන්. එතකොට වැඩිහිටියෝ විදිහට දෙමව්පියෝ දැනගන්න ඕනේ සහ අපි ගුරුවරු විදිහට දැනගන්න ඕනේ මේ தත්ත්වය තේරුම් අරගෙන දරුවට ආදරෙන් ටිකක් සමීප වෙලා මේ ඉන්න ජෙනරේෂන් එක අර අන දීලා මෙහෙවන්න පුළුවන් ජෙනරේෂන් එකක් නෙමෙයි. එතකොට ඒ දේවල් අපි දැනගන්න ඕනේ ක්‍රමානුකූලව දරුවගේ ඔළුවට දීලා හිමීට දරුවගේ අතින් අල්ලලා මේ ගමන එක්ක යන්න. ඊළඟ වැදගත්ම දේ තමයි අපි දරුවට දෙමව්පියෝ විදිහට විශ්වාසය හදලා දෙන්න ඕනේ. ඔයා අතින් මොන වැරද්ද වුණත් ගෙදර දොර ඔයාට විවෘතයි. අපි ඉන්නවා දෙමව්පියෝ විදිහට ඔයාව බාර ගන්න.
අන්නේ විශ්වාසය දරුවෙකුට හදලා දෙනකොට දරුවා වැරද්දකට පෙළඹෙන්න තියෙන ඉඩ අඩු වෙනවා සහ දරුවාගේ ඇග්‍රසිව් ගතිය සෑහෙන දුරට අඩු වෙනවා. මොකද දරුවා කඩන් වැටුණට පස්සේ දරුවට සෙවණක් තියෙනවා කියන විශ්වාසය හැදෙනවත් එක්ක. ඉතින් ඔය කියන පාර්ට් එක දෙමව්පියන්ගෙන් වුණා නම් ලොකු දෙයක් වෙන විශේෂයෙන් වෙන්න ඕනේ නැහැ. ඔය කියන පාර්ට් එක තමයි වෙන්න ඕනේ. පුද්ගලිකව මමත් දන්නවා ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් විදිහට ඒ ලෙවල් සංකල්ප කොහොමද විශ්වවිද්‍යාලයේදී බලපාන්නේ කියලා. ඒක ගැන පොඩ්ඩක් මතක් කරොත්. මේක මෙහෙමයි. දැන් ගොඩක් ළමයි හිතනවා භෞතික විද්‍යාව කියලා කියන්නේ සමීකරණ ටිකක් කටපාඩම් කරගෙන ඒකට දත්ත ආදේශ කරලා උත්තර ටිකක් ගන්න එක කියලා. හැබැයි ෆිසික්ස් කියන්නේ ඒක නෙමෙයි. ෆිසික්ස් කියන්නේ මේ භෞතික ලෝකේ හැසිරීම ගැන ඔයාට ගුණාත්මකව ප්‍රමාණාත්මකව කොච්චර අවබෝධයක් තියෙනවද කියන එක තමයි ෆිසික්ස් කියලා කියන්නේ. ඒකට අපි සමීකරණ තියෙන්න ඕනේ මේ භෞතික රාශීන් අතර තියෙන සම්බන්ධය දැන ගැනීමට පමණයි. එතකොට දැන් කොහොම සමීකරණ පාඩම් කරලා ගණන් ගොඩාක් හදලා පුරුද්දට ගණන් හදලා කැම්පස් වල ළමයි සෙට් එකක් ඉන්නවා. ඒතකොට කැම්පස් එක ඇතුළේදී එයාලා පර්ෆෝම් කරනවට වඩා හොඳට අර සංකල්ප හොඳට ඔළුවේ තියලා සමහර විට ඊට වඩා අඩු රිසල්ට් එකකින් ඒ ෆැකල්ටි එකට ආපු ළමයි හොඳට පර්ෆෝම් කරන වෙන්න පුළුවන් කැම්පස් එක ඇතුලේ. එතකොට මගේ ෆිසික්ස් ගුරුවරයා කියපු කතාවක් තමයි මම ෆිසික්ස් උගන්වන්නේ උඹලා ඔක්කොම ෆිසික්ස් ගුරුවරු වෙයි කියලා හිතාගෙන කියලා. මගේ ෆිසික්ස් ගුරුවරයා මම නම නොකිය ඉන්න. මේ මොකද ඒක අර මම වේ ගුරුවරයෙක් නම් පාවිච්චි කරලා ජනප්‍රිය වෙනවා වගේ දෙයක් වෙන්න පුළුවන්. එතකොට මගේ ෆිසික්ස් ගුරුවරයා නිතරම කියන කතාවක් තමයි ඕක. එතකොට මම උගන්වන්නේ මගෙන් ෆිසික්ස් ඉගෙන ගන්න ළමයි ටික මට වඩා හොඳ ෆිසික්ස් ගුරුවරු සහ විශ්වවිද්‍යාල මට්ටමේ ගුරුවරු වෙයි කියලා හිතාගෙන තමයි මම උගන්වන්නේ. එතකොට ළමයාට භෞතික විද්‍යාවෙන් කිසිම අඩුපාඩුවක් වෙන්නේ මම ගුරුවරයෙක් විදිහට ඉඳ තියන්නේ. ඉතින් මට කියන්නකෝ සර් ළඟට එන දරුවෙක්ව සර් කොහොමද හොඳ උසස් පෙළ ප්‍රතිඵලයක් කරා ගෙන යන්නේ? මොකක්ද සර්ගේ වැඩපිළිවෙල? මගේ වැඩපිළිවෙල කියලා කියන්නේ මෙහෙමයි. අපි දරුවට කම්ප්ලීට් තියරි නෝට් එකක් ප්‍රින්ට් කරලා දෙනවා සහ තියරි නෝට් එක අතිනුත් නැවත වතාවක් ලියවනවා. එතකොට අර ටිකක් මතකයට කරුණු යන ප්‍රමාණය වැඩි කියලා විශ්වාසයක් තියෙනවනේ. ඒකත් එක්ක මේ අපි තියරි නෝට් එක ලියවනවට අමතරව හොඳ ප්‍රින්ටඩ් නෝට් එකක් දෙනවා. එතකොට ඊට අමතරව අපි ගැටලු නිබන්ධනයක් දෙනවා. හැම පාඩමකටම අදාළව. එතකොට මේ ගැටලු නිබන්ධනය අපි ප්‍රධාන කොටස් 3කට හදනවා. මූලික සංකල්පමය ගැටලු, විභාග මට්ටමේ ගැටලු සහ විභාග මට්ටමට වඩා ටිකක් ඉහළින් තියෙන ගැටලු. එතකොට මේ වගේ මේ නිබන්ධනය හදනකොට අපි පසුගිය විභාග ප්‍රශ්නවල හොඳ ගැටලු, එතකොට ඔය ඉන්දියාවේ JEE වගේ එක්සෑම්ස් වල ගැටලු, ලන්ඩන් A levels වල හොඳ ගැටලු සහ අපි ගුණාත්මක පොත්පත් තියෙනවා. අපි ඉංජිනේරින් ෆැකල්ටි වල එහෙම මුල් කාලේ පාවිච්චි කරන පොත්පත්වල තියෙනවා සමහර ගැටලු උසස් පෙළ විෂය නිර්දේශනට අදාළ. ඒ වගේ ගැටලු ඊට පස්සේ මම විසින් සම්පාදනය කරන ගැටලු සහ ප්‍රධාන පෙළේ පාසල් වල ගුරුවරු විසින් සම්පාදනය කරපු ගැටලු කියන මේ ගැටලු සියල්ලම එකතු කරලා අපි හොඳ ගැටලු තෝරලා තමයි ගැටලු නිබන්ධනය හදන්නේ. ඒතකොට මේ සියලුම ගැටලු අපි පන්ති ඇතුලේ සාකච්ඡා කරනවා. යම් හේකින් අපිට ගැටලුවක් සාකච්ඡා කරන්න බැරි වෙනවා නම් අපිට ඒකට විවරණයක් අපි ළමයින්ට දෙනවා. මීට අමතරව ප්‍රැක්ටිකල්ස් ගැන කතා කරොත් ආරක්ෂිතව පන්ති කාමරය ඇතුලේ කරන්න පුළුවන් මට්ටමේ ප්‍රැක්ටිකල් සියල්ල කරනවා. ඊට අමතරව විශේෂයෙන් අර ස්ටිමියුලේෂන් සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරලා අපි ප්‍රැක්ටිකල්ස් ටික ආවරණය කරලා දෙනවා. ඊට අමතරව ප්‍රැක්ටිකල් නිබන්ධනයක් දෙනවා. පසුගිය විභාග ප්‍රශ්නවල තියෙන ප්‍රැක්ටිකල්ස් ටික ඔක්කොම කතා කරනවා සහ අහන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන් ප්‍රශ්න ටික අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඒ විදිහට අපි අලුත් ගැටලුත් හදනවා. ওই විදිහට තමයි මේ ප්‍රැක්ටිකල්ස් ටික වෙන්නේ. ඔව් මීට අමතරව පසුගිය විභාග ප්‍රශ්න 1980 ඉඳන් මේ දක්වා අපි ආවරණය කරනවා. එතකොට ඔය වැඩ ටික කරොත් මම හිතනවා මේ ඇවරේජ් ළමයෙකුට උනත් මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ආයෙ මෙන්ෂන් කරන්න ඕනේ අපේ පේපර් ක්ලාස් එක. එතකොට අපේ පේපර් ක්ලාස් එකේ මේ වැඩ පිළිවෙල යන්නේ මෙහෙමයි. අපි උදේම ලියනවා මේ මෝනිින් ටෙස්ට් එකක්. එතකොට ඒකෙදී අපි පන්තියේ ගිය සතියේ කතා කරපු සිද්ධාන්ත කරුණු ටික පැය භාගයක් විනාඩි 45ක් ඇතුළත මතක් කරගන්න. ඊට පස්සේ අපි ස්පොට් ටෙස්ට් කියලා දිනනවා. ඒක දරුවට පෙර දැනුම් දීමකින් තොරව තමයි අපි ලබා දෙන්නේ. එතකොට අපිට මොනිටර් කරගන්න පුළුවන් මේ දරුවා ඒ වෙලාව වෙනකොට මොන වගේ මට්ටමක ඉන්නවද කියලා. ඊට අමතරව සාම්ප්‍රදායික පේපර් ක්ලාස් එක දිනනවා. සාම්ප්‍රදායිකයි කිව්වට මේක සාම්ප්‍රදායික නෑ. මම කියන්නේ කොමන්ලි හැමතැනම කරන පේපර් ක්ලාස් එක කරනවා. මීට අමතර අපි පාස් පේපර්ස් ටික මිශ්‍ර කරලා පේපර්ස් ටිකක් වෙනම හදලා ඒ ටික කරනවා. එතකොට ඔය කියන විදිහට පේපර්ස් ටික කව වෙනවා ළමයාට. එතකොට අර ප්‍රශ්නයක් කරනවා කියන එක දැන් අපි පාඩමක් ඉගෙන ගන්නකොට ප්‍රශ්නයක් කරනකොට අපේ ඔළුවේ තියෙන මේ කොටස් වලින් තමයි ප්‍රශ්නේ එන්නේ කියලා. හැබැයි ප්‍රශ්න පත්‍රය ඇතුළට ගියාම අපි කලින් දන්නේ මොන කොටසින්ද මේ ප්‍රශ්නේ අහන්නේ කියලා.
එදකොට අන්න එහෙම මිශ්‍රව ගත්ත කල අපිට මේ වැට්ටික් කරගන්න පහසුයි මේ පේපර් ක්ලාස් එකත් එක්ක ළමයාගේ ඔළුව හැදෙනවා වෙනස් වෙනස් ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඒතර ඔය වැඩ ටික කරාම මම හිතනවා ඕනෙම මට්ටම මම හිතනවා නෙමෙයි අපි ඒක කරලා තියෙනවා. ඕනෙම මට්ටමේ දරුවෙක්ට ඒකකට යන්න පහසුවෙන් පුළුවන්. එතකොට අවසාන වශයෙන් සර්ට උසස් පෙළ දරුවන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? උසස් පෙළ දරුවන්ට කියන්න තියෙන්නේ ඔයා මේ වෙනකොට මොන සමාජ මට්ටමක හිටියත් මේ ඉන්න සමාජ මට්ටමින් ඔයාට උඩට එන්න තියෙන ලේසිම ක්‍රමය තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. සහ ළමයි හිතනවා අධ්‍යාපනය අපි ඉගෙන ගන්න ඕනේ සල්ලි හම්බ කරන්න කියලා. ඒක වැරදි. මම දකින්නේ අපි ඉගෙන ගන්න ඕනේ අපි ලෝකෙ දිහා බලන විදිහ ලෙවල් එක අප් කරගන්න. අපිට ලෝකෙ දිහා බලන ලෙවල් එක අප් වෙනකොට අපිට පේන්න ගන්නවා මුදල් උත්පාදනය කරන්න පුළුවන් ක්‍රම ටික. ඒක තමයි මම විශ්වාස කරන විදිහට අධ්‍යාපනයේ වටිනාකම. end of the day මට කියන්න තියෙන්නේ විධිමත්ව අවිධිමත් ක්‍රම ඕනේ ක්‍රමයකින් ඔයා ඉන්න ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයෙක් වෙන්න ඒ අධ්‍යාපනයේ සුසුකම් ටික රැස් කරගන්න කියන එක තමයි. එහෙනම් සර් අපේ කතා බහ මෙතනින් අවසන්. අපේ කාල වේලාවත් අවසానයි. අපි නැවත දවසක අලුත් කතා බහකින් හම්බෙමු.